ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාටම මම අද කියලා දෙන්න යන්නේ ගොඩාක් රසවත් අඹ වෑංජනයක් කොහොමද ඉක්මනින්ම හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා අඹ ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙන පොත්තත් එක්කම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හැඩයට කපා ගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ කරපිංචයිති එකයි බීලුණු පොඩි ගෙඩි එකයි ඒ වගේම සුදු ලුණු බිකි දෙක තුනක් තලලා පොත්ත ඉවත් කරලා එකතු කරගන්න. රම්පේ එනසාලට දෙක තුනක් කුරුඳු පොතු මේ වගේ අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගමු. ඒ වගේම මිරිස් කුඩු හරියටම තේ හැඳි එකයි ලුණු කුඩු රස අනුව කහ කුඩු තේ හැඳි කාලයි ගම්මිරිස් කුඩු තේ හැඳි කාලයි 3-5 තේ හැඳි එකයි. මේවා ඔයාලගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම සීනි මේස හැඳි 2මාරක් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම වතුර අඬු කෝප්ප එකක් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම ටෙම්පරාදුව සඳහා පොල් තෙල් එකතු කරගෙන තියෙනවා. මෙන්න මේ දේවල් තමයි අවශ්‍ය කරන්නේ. අපි දැන් බලමු ගොඩක් රසවත් විදිහට කොහොමද අඹ වෑංජනේ ඉක්මනින්ම හදාගන්නේ කියලා. ඔන්න යාළුවනේ මම දැන් මැටි භාජනයක් ලිපේ තියාගත්තා. මැටි භාජනේ රත් වෙනකොට පොල් තෙල් හරියටම මේස හැඳි 1මාරක් එකතු කරගත්තා. පොල් තෙල් ටික යාන්තමින් රත් වෙලා එනකොට අපි තලාගත්ත සුදු ලුණු ටික එකතු කරගමු. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ අඩු කරලා තියාගන්න. අඹ වෑංජනයක් වියනකොට අනිවාර්යයෙන්ම මැටි භාජනයක් භාවිතා කරන්න. ඒ වගේම තමයි හොඳට පැහිච්ච අඹ එකතු කරගන්නවා නම් ගොඩාක් රසට එකතු උයන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ වෙලාවේදී අඹ ඇට ඉවත් කරේ නැහැ. අඹ ඇටත් එක්කම තමයි උයාගන්නේ. එතකොට තවත් හරිම රසයි. සුදු ලුණු ටික යාන්තමින් බැදීගෙන එනකොට බීලුණු ටික එකතු කරගමු. ඒ වගේම කරපිංචා, රම්පේ, කුරුඳු පොතු මේ හැමදේම එකතු කරගන්න. එනසාල් මේ ටික ලස්සනට රන්වන් පාට වෙලා හොඳ සුවඳකුත් එනකොට අපි මිරිස් කුඩු ටික එකතු කරගමු. ඒ වගේම 3-5 ගම්මිරිස් කුඩු, කහ කුඩු එකතු කරලා හොඳට ලස්සන පාටක් එනකන් සුවඳ එනකන් ටිකක් වෙලා අපි මේ ටික බැදෙන්න තියමු. මෙන්න මේ ගානට ලස්සන පාටක් එක්ක හොඳ සුවඳක් එනකොට අපි පිරිසිදු කරගත්ත අඹ කෑලි ටික එකතු කරමු. දැන් හොඳට කවලම් කරගන්න. දැන් මම ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඔයාලත් අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මම දැන් මේ වෙලාවේදී වතුර එකතු කරගන්නවා. වතුර වැඩි කරගන්නත් එපා. අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගමු. දැන් මේ ටික හොඳට කවලම් කරගමු.
මේ බලන්න යාළුවනේ මම දැන් මේ ටික හොඳට මික්ස් කරගත්තා. අපි දැන් අවශ්‍ය ප්‍රමාණයට ගින්දර එකතු කරලා මූඩිය වහලා තැම්බෙන්න දෙමු. ඔයාලා සැරින් සැරේට මූඩිය අයින් කරලා හොඳට කවලම් කරගන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. මේ බලන්න යාළුවනේ අම්බ වැංජනේ ලිපේ තියලා හරියට විනාඩි 10කට පස්සේ තමයි මේ දැන් අපි හොඳට කවලම් කරගමු. මම මේ වෙලාවේදී සීනි හරියටම මේස හැඳි 2.5ක් වගේ එකතු කරගන්නවා. ඔයාලා කන්න කැමති රස ප්‍රමාණය අනුව සීනි එකතු කරගන්න. සීනි දාලා කන්න අකමැති අය සීනි නොදා වුණත් හදාගන්න පුළුවන්. තමන්ගේ රස අනුව සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට මික්ස් කරලා පාඩුවේ තැම්බෙන්න දෙන්න මූඩිය වහලා. නැවතත් විනාඩි 10කට පස්සේ තමයි මේ මම ආයෙත් මූඩිය අයින් කරලා හොඳට කවලම් කරගන්නවා. ඔයාලා මේ වෙලාවේදී ලුණු රස, ඒ වගේම සීනි ඇතිද, මන්දිද ඔයාලගේ රස අනුව කොහොමද කියලා චුට්ටක් බලන්න. අපි තව ටිකක් වෙලා දැවටිල්ලට වගේ හිඳිලා අඹ ටිකක් තැම්බෙනකන් මූඩිය වහලා තව විනාඩි 10ක් වගේ ලිපේ තියාගමු. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. අඹ ටික අඩියල්ලාවි. මේ බලන්න. අඹ එක ලිපේ තියලා හරියට විනාඩි 20කටත් වැඩි මේ වෙලාවේදී වතුර ගතිය යාන්තමින් හිඳිලා තියෙනවා. ඒ වගේම අඹ කෑලිත් හොඳට තැම්බිලා තියෙන්නේ. ලුණු රසත් ගානටම තියෙනවා. ඒ වගේම සීනි රසත් අවශ්‍ය ප්‍රමාණයට රසටම තියෙනවා. මේ වෙලාවේ හරිම සුවඳයි. ඒ වගේම ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්න. චුට්ටක්වත් වරදින්නේ නැහැ. මගේ මෙතන ප්‍රමාණය වැඩි නිසා තමයි මේ විදිහට වෙලා තියෙන්නේ. මගේ යාළුවොත් මං කිව්ව විදිහටම හදලා බලන්න. චුට්ටක්වත් වරදින්නේ නැහැ. අපිට දැන් තියෙන්නේ රස බලන්න විතරයි. අලුතෙන් එකතුණු මගේ ආදරණීය යාළුවන්ට මතක් කරන්න කැමතියි. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්නත් comments කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවනේ නැවතත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු මගේ යාළුවෝ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ගිහින් එන්නම්.